සුබදෑසන කොහොමද ඉතින් හැමෝම හඳින්නේ නේද? මම අද කියලා දෙන්න යන්නේ breathing exercises ටික. උදර, උරස්, උරහිස්. ඇත්තටම මේ breathing exercise ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා අපිට. අපේ කෙනෙක්ට ස්ට්‍රෙස් තියෙනවා නම්, තරහ යනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් ගොඩාක් මේ breathing exercise කරාම ඒවා අඩු වෙලා යනවා. ඒ වගේම අපේ පෙනහැල්ලේ lungs වල සාමාන්‍ය විදිහට හුස්ම ගන්නකොට අපේ බොහොම පොඩි ප්‍රමාණයයි ෆන්ක්ෂන් වෙන්නේ වැඩ කරන්නේ. හැබැයි අපි breathing exercises කරනකොට ඒ පෙනහැලි සියලුම සම්පූර්ණ කැපැසිටි එක වැඩ කරන්න ගන්නවා. එතකොට අපේ තියෙන ප්‍රශ්න අඩු වෙලා, ඒ කියන්නේ පෙනහැල්ල සම්බන්ධව තියෙන ගැටලු, ලෙඩ රෝග ඒවා අඩු වෙලා නිරෝගී වෙනවා. ඒක ගොඩක් අපේ නිරෝගීතාවයට ප්‍රයෝජනවත් වෙනවා. හරි, අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම පහසු ආසනයක ඉඳ ගන්න, කොන්ද කෙලින් කරගෙන භාවනා යෝගී ආසනයක ඉඳ ගන්න. ඉඳගෙන මුලින්ම හොඳට සාමාන්‍ය විදිහට හුස්ම ගන්න, හුස්ම පිට කරන්න වාර 2-3. දැන් අපි මුලින්ම උදරයට හුස්ම ගන්න. උදරයට හුස්ම ගන්නකොට ඒ පෙනහැල්ලේ යට කොටස හොඳට වැඩ කරනවා. එතකොට හොඳට මේ උදරේ පිරෙන හුස්ම ගත්තා. Tamanට පහසු ප්‍රමාණයක් තනවගෙන ඉන්න. Om 1, Om 2, Om 3. මුලින්ම ඒ ප්‍රමාණය ඇති. දැන් හොඳට හුස්ම පිට කරලා රිලැක්ස් වෙන්න. දැන් උදර සසනය කරා. දැන් උරස් සසනේ පපුවට හොඳට හුස්ම ගන්න. පහසුවෙන් ඉන්න පුළුවන් ප්‍රමාණයක් රැඳිලා ඉන්න. මුලින්ම අපි වාර 3ක් ඉමු, තප්පර 3ක්. Om 1, Om 2, Om 3. හුස්ම පිට කරලා හොඳට රිලැක්ස් වෙන්න. දැන් උරහිස් හොඳට උරහිස් පළල් කරලා ෂෝල්ඩර්ස් වලට හොඳට හුස්ම ගන්න. පහසුවෙන් රැඳිලා ඉන්න පුළුවන් ප්‍රමාණයක් රැඳිලා ඉන්න. Om 1, Om 2, Om 3. හුස්ම පිට කරලා හොඳට රිලැක්ස් වෙන්න. දැන් අපි උදර, උරස්, උරහිස් තුනටම අපි හුස්ම ගත්තා. ඒ කියන්නේ පෙනහැල්ලේ යට, මැද සහ උඩ කොටස. දැන් අපි සම්පූර්ණ පෙනහැල්ල පිරෙන්න හොඳට හුස්ම ගන්නවා. උදර, උරස්, උරහිස් ඉස්සෙල්ලා පූර්ණ සසනය. දැන් පූර්ණ සසනයේදී මුළු ශරීරයටම, උදරයට, පපුවට, උරහිස් වලට මුළු ශරීරයටම හොඳට ශරීරය පිරෙන්න හුස්ම ගන්න. රඳවගෙන ඉන්න, පහසුවෙන් ඉන්න පුළුවන් ප්‍රමාණයක්. Om 1, Om 2, Om 3. හුස්ම පිට කරලා රිලැක්ස් වෙන්න. මේ විදිහට අපිට උදේ හවස කරන්න පුළුවන්. එතකොට අපිට ස්ට්‍රෙස් තියෙනවා නම්, තරහ යනවා නම්, මේ හැම දෙයකම ප්‍රයෝජනවත් වෙලා අපේ breathing capacity, ඒ කියන්නේ අපේ ප්‍රාණයාම වලට අපේ lungs ලෑස්ති කරගන්න හරිම පහසුයි මේ විදිහට ශ්වසනය කරාම. ඒ විදිහට ඔබත් කරලා වෙනස අත්දකින්න.